හායි යාළුවනේ කොහොමද ඔයාලට මම අද හදන්න යන්නේ මුකුළු රස කැවිල්ල. ඒකට ඕන ද්‍රව්‍ය සීනි, පොල්, පාන් පිටි, පොල් වතුර. ඊට පස්සේ මුලින්ම සීනි ටික භාජනයකට දාගන්නවා. පස්සේ පොල් ටික භාජනයට දාගෙන ලුණු ටිකක් දාලා හොඳින් මිශ්‍ර කරගන්නවා. හොඳින් අනාගෙන ඉවරට ඒකට එනසල් චුට්ටක් දාලා පාන් පිටි ටිකත් එකතු කරලා හොඳින් තලපයක් වෙනසේ අනා ගන්නවා. ඊට පස්සේ මෙම තලපය විනාඩි 5ක් විතර වහන්න ඇරලා පස්සේ තරුවක් හැඩයට හදා ගන්නවා. වැඩි වෙලාවක් යන්නේ නැතුව තේබුණ වෙලාවට හදා ගන්න පුළුවන් රසම රස කැවිලි වර්ගයක් තමයි මේ මුකුළු. තරුවක් ලෙසට හදාගත්ත මේ මුකුළු භාජනයක පිළිවෙලට අසුරාගෙන චාතියක් ලිපෙන් තබලා ඒකට අවශ්‍ය ප්‍රමාණයට තෙල් දාලා හොඳින් රත් වුණු තෙල් එකට මේ මුකුළු දාලා රන්වන් පාට වෙනසේ බෙද ගන්න ඕනේ. ලිපේ ගින්දර ගොඩාක් වැඩි වුණොත් රන්වන් පාට වෙනසේ බෙදෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා සාමාන්‍ය මට්ටමේ ගින්දර තියාගෙන රන්වන් පාට වෙනසේ මේ මුකුළු බෙද ගන්න ඕන. හරිම රස කෑමක්. දකුණේ අය වැඩිපුර හදන කෑමක්. ඉතින් යාළුවනේ ඔයාලත් හදලා බලන්න. හරිම රසයි. තේ බොන වෙලාවට නම් ගොඩාක් වටිනවා. ලොකු වියදමක් යන්නෙත් නැහැ. මගේ වීඩියෝ එක බලන ඔයාලට ගොඩාක් ස්තුතියි. නැවත වීඩියෝ එකකින් හමු වෙමු. බුදු සරණයි.